මම ෆ්ලැට් ෂූ එකක් දාගෙන ඉඳි හම්බ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු රංගන ශිල්පියෙක් එක්ක තමයි අද ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. එයා එච්චර උසයි. මම හිතාගෙන හිටියේ මේකෙන් මට යන්න පුළුවන් රංගපාන්න කියලා. කියන්නේ ඇත්තටම මේ ඒක ඇත්තටම ඒක එහෙම හිතපු එක මෝඩ අදහසක්. ඒ පාරේ යනකොට මට තේරුණා මොඩ්ලින් කරලි වෙලා මට රංගපාන්න යන්න බෑ. අවුරුදු කුමරා හරි මම දාලා බලනවා වී. අර කාගේ හරි එකක් කොපි කරන එක නෙමෙයි කරන්න ඕනේ. අපි බලන්න ඕනේ ඒගොල්ලෝ කොහොමද මේක හදාගත්තේ කියන එක බලන්න ඕනේ. තාත්තා මුලින්ම ඉස්සරම වැඩ කරේ ආමි එකේ අම්මා පොලිසියේ. my goodness. එතකොට දෙක එකතු වුණාම ඔයා හිතාගන්න කොහොමද කියලා. මොණ්ඩේ වවන්න ඇත්තම මම මේ පටන් ගත්තේ මේ තාත්තගේ වුමනාවට. එයාට තිබුණේ ජිම් ගිහිල්ලා ඇඟ හදලා කොණ්ඩේ වවලා එහෙම ඉන්න. ඔව් කරාම්බුවක් දාලා අර ඒක තමයි තිබුණේ. ඒක එයා මගෙන් දැක්කා. ටොක්සික් එපයාස් වල ඕනම අඩුම වැඩිම මාස 6ක් ඉඳී. ඊට පස්සේ ඉන්න අපිට හරි අමාරුම. මකුලද්ද මේක ඉන්න බෑ දැන්. එපා වෙනවා කියලා අර හිතෙනවා මොනවා වුණත්. වයස නම් ප්‍රශ්නයක් නෙමෙයි ආදරයට කියලා දැන් ඔයගොල්ලෝ කියයි. ඔව් ඒක තමයි. නෑ මේමයි මම මගේ වයස කියන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ. මට තව කාවක්වත් මේන්ටේන් කරන්න බැරි හින්දා තමයි තාම මේ ෆෙයා එකකුත් නැත්තේ ඇත්තටම. කාලියන ටෝලි කියන නම හැදුනේ ඇත්තටම මේ ඒක ග්‍රීක භාෂාවෙන් තමයි කාලියන ටෝලි කියන්නේ. ඉංග්‍රීසි වලට ගත්තොත් එහෙම ඒක good morning කියලා කියන්නේ. ඒකත් එක්ක බ්‍රෑන්ඩ් එක යනවා. ඉතින් මේ හොඳට මම ආවොත් නම් මම බදු ටික අයින් කරනවා. හැබැයි මේ high capacity bike දෙනවා කියලා නම් කියන්නේ නැහැ. මේකට මම කියන්න හොඳ නෑ. මේ ඒ වුණාට මම මේක කියනවා. මේ ඕකට ඇත්තටම මාව නෙමෙයි ගන්න හිටියේ. නෑ.